තවත් මේකට ෆයිට් කරනවා කියන්නේ තොපිනා අම්මුම්ම හරක් සිරාවටම කියන්නේ පළවෙනි එක තමයි මුල්ලට ඡන්දයිදී නැති කරන්න ඕන. ඊළඟ එක තමයි මුන්ට ප්‍රජනනය තහනම් කරන්න ඕන. අද වියලි කලාපයේ වැසියන්ට අවුරුදු කියලා ආරංචියක් ආවා. මොකද මේ ප්‍රෝකෑගේ අධිපතිතුමා අත්අඩංගුවට අරගෙන තිබුණා. ඉතින් ඒක සැමරීම වෙනුවෙන් තමයි මේක වීඩියෝ එක දාන්නේ. කොහොමද ඉතින් කිසිම සූදානමක් නැතුව තමයි අද වීඩියෝ එක කරන්නේ. අද 20 වෙනිදා මේ මාසේ 20 වෙනිදා. එතකොට ඊයේ නිවුස් පේපර්ස් වල ගොඩක් ඒවා ගියා. අද උදේ මේ channels වල TV channels වල ගියා. කිව්වා වගේම ප්‍රෝකෑගේ අධිපති කවුද? මංජුල රණසිංහ. යාව CID එකකින් ගෙනලා තියෙනවා. එතකොට තව මොකද මේකේ ඉන්න මැනේජර්ස්ලාද කවුද කියන්නේ? ඒගොල්ලෝ දාගත්ත පෝස්ට් තමයි. එහෙම උඩ ලෙවල් එකේ ඉන්න ගොඩක් කට්ටියව අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට කියන්න ඕනේ කිසිම දෙයක් නෑ ඔක වෙනවා කියලා කොහොමදත් දැන හිටියා. බොහෝ විට අපි හිතාගෙන හිටියේ මේගොල්ලෝ පිට රටකට පණී මේ සල්ලි අරගෙන එහෙම වුණොත් අපරාධයක් කියන දේ අයිඩියා එක තමයි අපි තියාගෙන හිටියේ. ඒ නිසා තමයි අර පොඩ්ඩක් ෆෝස් කරලා අපි කට්ටිය හැමෝම වීඩියෝස් දානවා. රෝඩ ලංකා නම් ඔය පිරමීඩ කාර්යෝ වනම් පේජ් ගොඩකින් try කරේ මේ ඉක්මනට ගවර්න්මන්ට් එකට මේකට ඇක්ෂන් එකක් ගන්න පොඩ්ඩක් හදන්න. ගවර්න්මන්ට් එකෙන් අර නොටිස් එකක් දැම්මා මහ බැංකුවෙන්. දැන් මාසෙකට වගේ උඩ ගියා. මාසේ 20 වෙනිදා මම හිතන්නේ. අප්‍රේල් මාසේ 20 වෙනිදා හරි මාර්තු මාසේ 21 වගේ. අපි සෑහෙන්න කිව්වා වීඩියෝ එකක් දැම්මා. එතකොට මම මේ බැලුවේ ඒකේ මට බැනලා දිනේවා කට්ටිය කමෙන්ට් දාලා. මාරම ආතල් කමෙන්ට් දෙන්නේ. ඒක කිව්වට පිළිගන්නේ නැහැ. ඒක අපි දැන් මෙච්චර කාලේ අපිට තේරෙන සෙන්ස් එකෙන් අපි කියලා සහ ඒගොල්ලොන්ට පොඩ්ඩක් තේරුම් කරවන්න බලලා ඒතකොට පේජ් වලින් ඔච්චර දානවා. එහෙම දාලා ඒත් අන්තිමේට තේරුම් ගත්තේ නැහැ. අන්තිමේට ගවර්න්මන්ට් එකෙන් මහ බැංකුවෙන් නොටිස් එක දාපන් පස්සේ තමයි මගේ වීඩියෝ එක දැම්මේ මම හිතන්නේ. ඊට පස්සෙත් මේ දාලා කවුරුත් පිළිගත්තේ නැහැ. මාර කතන්දර කිව්වේ. දැන් ඒව බලද්දි මාර අතල් දැන් මම හිතන්නේ මගේ වීඩියෝ එකේ මේ views නැහැ. අපි දැත්තරම වීඩියෝ එකේ views ගන්න මම නිකන් subscribe කරන්න කියලාවත් මම කියලා නැහැ. හරිද? like කරන්න, share කරන්න එහෙම මම කියලා නැහැ. මොකද මේක තනිකර නිකන් දැනුවත් කිරීමක් විතරයි මේ වගේ channel එක. මම මේ වීඩියෝ එකක් දැම්මා කියලා මේ කෝඩි ගණන් කවුද මුගේ නම MB පපරේ බෑන්ඩ් කියලා කෙනෙක්. එයාගේ channel එකකුත් තියෙනවා මම හිතන්නේ. නල්ලූර් කෝවිලේ පපරයක් එහෙම යන එකක් කියලා තියෙනවා. හොඳයි. එතකොට මොකද කියලා තියෙන්නේ? පපරේ බෑන්ඩ් බුදුහාමුදුරුවෝ බණ කියනකොට හැම එකටම සාදු කියනවා. මුලින් මේ තියෙන අවබෝධ කරගෙන සාදු කියනවා. සෝෂල් මීඩියා වලින් මේ බ්ලා බ්ලා මේ වගේ දේවල් දානවා. මොකද උන් බලන්නේ උන්ගේ ලයික් එක ගන්නයි, කමෙන්ට් එක ගන්නයි, ෂෙයා එක කරගන්නයි. ඔච්චර තමයි මේ විදිහට හරියට අවබෝධ කරගෙන සාදු කියනවා. අන්තිමට උන් ගොඩ ගොලා කළාම ඒක තැන. ඒක මේ වීඩියෝ එක දාලා ඉවරලා මම ලයික් ගොඩක් කමෙන්ට් ගොඩක් අරගෙන ඉවරලා මේ මොකක් හරි තැනකට යයි කියන අයිඩියා එක තමයි මෙයා මේ දෙන්න හදන්නේ. හොඳ. තොප්පිට සතුටුද බල්ලෝ බලපන් ඉඳපන් මොකද වෙන්නේ කියලා. හරි සෝරි මේක මේ පැය 3කට කලින් දාපු කමෙන්ට් එකක්. ඒ බඩු වත්තු වෙච්ච නිසා. මොකද ඇටි දැන් පත් වෙලා නිසා මේ වීඩියෝ එකට ඇවිල්ලා ආපහු රිප්ලයි එකක් දාලා. හරිද? සතුටුයි කියන්නේ ඉතින් අර අපි අතේ තියෙන දේ පැහැදිලි කරලා කියපුවාන් පස්සේ ඒකට අතේ මාට්ටු වෙලා. හරිද? මේ පට්ට දවල් මේ තේන වල පොතන වලක් තියෙන්නේ කියලා ඒකට පැන්නෙන් පස්සේ ඉතින් ඇත්තටම hina යනවා තමයි. හරිද? මදු අනිනේ වගේ ප්‍රොෆයිල් එක හරියට පෙන්නනවා. පබ්ලික් තියෙන එක මම දන්නේ නැහැ. YouTube එකේ ඕනි කෙනෙකුට අහගන්න තියෙන දේවල්. මදුෂා උදයන්ගනි කියලා දෙනවා. ඵලයන් මීහරකා යන්න. දැන් ඉතින් ඔයගොල්ලෝ බම්බු ගහ ගන්න. හිපොප් TV උගේ ප්‍රොෆයිල් පිච් එකක් නැහැ නැත්තම් උගේ මුණත් එක පෙන්නනවා. අනුන්ගේ හොයන වීඩියෝ කරලා උඹ ප්‍රොමෝට් වෙන්න එපා. මම ප්‍රමෝට් නෙමෙයි මචං. හරිද? උඹ මහා ලෝක බුද්ධිමතාණිය. බුද්ධිමතාන්නේ කියන එක
අයියකට දාන්න ඒකනට හිතා ගන්න ඔබ මාලක බුද්ධිමතානි අනේ පල හෝ යන්න ඉතින් දන්න සබ්ජෙක්ටක් ගැන කියපම් පගේ දේවල් ආශ්‍රය කරලා එමදේම පලෝ කරලා දැනගෙන දෙයක් කියදිදි මුන්ට එකවත් පිළිගන්න බැහැමුන් ඇත්තත් බොලොද කියන තමයි කොමන්සෙන්සිගෙන් හරිපොට තේරුම්ගන්න වෙන සුනත්‍රා ප්‍රියදර්ශනය කියලා දෙනවා ඔප්පු කර පෙන්වන්න පුළුවන්ද මාස දෙකට කලින් කියලා තින ඔන්න ඔප්පු කරලා පෙන්නවා ඔය වගේ රංග ඩයස් ඔය වගේ සබ්ද දාපු දෙවැනි ඇස ප්‍රෝඩා ලංකා කෝල් දෙවැනි ඇස ප්‍රෝඩා ලංකා පිරමිඩකාරය ඔය තව එන්න පේස්තෝකයක් තියෙනවා ස්කෑම්වල සොහොම ඒ හැම එකම්ම තාම එහෙම පිළිම තියෙනවා උන් පේජ් එක නැති වුණා තාම ඔය කදලා හරි ගමන උන් මේ මැසේජ් එක පිළිගන්න දීගෙන ආවා ඉතින් ඒ එකක්වත් මේ නැති වෙලා නැහැ හරිද ශෙරින් ෆරීනා ඉස්සලර බැන්න එක්කෙනයා ප්‍රෝගය ජයව මාසකට කලින් කිය තින්න දෙම පැතුනකට කලින් බැනල කියෙන බැනල කියප එක්කෙන යන්න ඊළඟ එකෙන සුනත්‍ර ප්‍රියංගනී එකන දාල්තිනවා නඩුවක් දාන්න ඔයාලා වීඩියෝ කරන්නේ නැතු පැල් පෙමිහිල්ලක් දාන්න පුළුවන්නේද මිනිස්සුන්ට කියන්න කලින් වීඩියෝ දාලා ඔයාලා සල්ලි හම්බ කරන එක නේද කරන්න මගේ අම්මච්චියෝ මගේ කවුන්ට් එකට ගිහිල්ලා බලන්න වීඩියෝස් දෙකයි තිබ්බා මේකයි තුනයි මම හිතන්නේ හරිද මට YouTube එකේ වැඩක් නැහැ මට ඕක කරන්න වෙලාවකුත් නැහැ මේ ඔෆිස් එකේ ඉවර වෙච්ච පොඩි පැයක වගේ තමයි මම මේ ආතල් එකට මම මේ කරන වීඩියෝ එක මට කිසිසේත්ම YouTube එකෙන් සල්ලි අවශ්‍ය නැත හරිද රුවන් කුමාරානේ බෝලාට තමා කෙලවෙන්නේ කුහක හැත්ත ඔය කුහක හැත්ත කියන වචනේ ඒක තමයි සුපිරිම වචනේ හරිද සාමාන්‍ය පිරමීඩ යක් ප්‍රමෝට් කරනකොට උඩ ලෙවල් එකේ ඉන්නේ උන් පහළ උන්ට කියන්නේ පහළින් හරක් සෙට් එකට කියන්නේ දැන් නම් හරක් කියලා ගෙලින්ම කතා කරනවා යකෝ තවත් මේකට ෆයිට් කරනවා කියන්නේ තොපිනා අම්මුම්ම හරක් සිරාවටම කියන්නේ තොපි වගේ උන්ට ඔප්ෂන් දෙකක් මන් දෙනවා මම ජනාධිපති වුණොත් ඒ වෙන්නේ නැහැ වුණොත් ඒ වුණාම මම අතාරින්නේ නැහැ හරිද තොපි වගේ උන්ට පළවෙනි එක තමයි මුල්ලට ඡන්දයිදී නැති කරන්න ඕන මොකද මිනිස්සු ඉගෙනගෙන ගිහිල්ලා ඉවරලා සෑහෙන මොකක් හරි තර්ක කරන්න පුළුවන් ලෙවල් එකකට ඉගෙන ගත්ත මිනිස්සු දැන් හිතමු මහාචාර්ය කෙනෙක් කියලා ඌපාදි බර ගානක් ගහලා ඌ ගිහිල්ලා ඉවරලා ඡන්ද පොලකට ගිහිල්ලා ඌගේ තියෙන දැනුම ඔක්කොම පාවිච්චි කළා ඌ ගාවගේ පන් රනිල්ට හරි ගහුවා හරිද ඌ ඒගේ දැනුම හැටියට ඌ ගහනවා හිතලා හිතපන් මේ වගේ හතර වට යන හැම පිරමීඩයකටම මාට් වෙන අමුහරකෙක්ගේ එක ඡන්දේ අරකගේ ඡන්දේ සමාන වෙන්නේ ඒ නිසා පළවෙනි දේ තමයි මෙන්න මේ වගේ පිරමීඩ වලට අහු වෙන ගොන් හරක්ගේ ඡන්දයිදී නැති කරන්න ඕන හරිද ඊළඟ එක තමයි මුන්ට ප්‍රජනනය තහනම් කරන්න ඕන හරිද මුන් බෝ කරන්නේ හරක් ඒ වගේම මැටි හරක් දෙයක් කිව්වන් පස්සේ ඒකට ආගියු කර එනවා මේ කරලා පෙන්නපන් කොහෙනම් නඩු දාලා පෙන්නපන් WhatsApp එකේ දැම්මා මිහින්තලේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන පුවත සම්බන්ධ මංජුල රණසිංහ නැමති මේ දැවැන්ත ව්‍යාපෘතිය මනා අවබෝධයක් ඇත සියලු දෙනාට මනා අවබෝධයක් තියෙනවා ව්‍යාපෘතිය ආසාත කිරීම සඳහා බොහෝ පිරිසක් ක්‍රියාත්මක වෙමින් පවතී මාසයක් තුළ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබීදී ඒ වැළැක්වීම සඳහා බ්ලා 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 රටේ පවතින නීතිය අනුව පැමිණිලි විභාග කිරීම සඳහා නීතිය අනුවට යාම සිදුවේ බ්ලා 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 ඒ අනුව නීතිමය කටයුත්ත සිදුවන බැවින් නීතියට අවනතය ආයතනය බැඳී සිටී. ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේද ඔබ බියකට පත් කර ඔබ පසුබට කරන්න දෙයක් නෑනේ ඉතින් ජොබ් එකක් ඇත්තටම හම්බ වෙනවා නම් මිනිස්සුන්ට ඉතින් උට පසුබට ඉන්න දෙයක් ඒක වූ මහසියෙන්න දෙයක් නැහැනේ උට ජොබ් එකක් හම්බෙනවා ඌ ඉතින් ජොබ් එකේ ඉනකන් ඉන්නවා දැන් මූන් කරන්නේ දැන් මූන්ගේ පචාහා එක දිගට ඉන්න එක තමයි කරන්නේ දැන් කිව්වේ විදිය ගැන මතක කාලේ ඔක්තෝබර් වල එහෙම හම්බ වෙනවා කියලා කිව්වා ඊට පස්සේ ඔය ගිනවා ජනවාරි වලට කලින් දෙනවා කියන ඊට පස්සේ ආවා පෙබරවාරි 10 හරි ඔහොම හරි ගණනක් ඊට පස්සේ ආවා අවුරුදු කන්න පඩියක් ගන්න පුළුවන් කියලා දැන් කියනවා අප්‍රේල් 24 වෙනිදා ජොබ් දෙනවා කියලා ජොබ් ෆෙයා එකක් එනවා කිව්වා එතකොට
තව කමෙන්ට්ස් වැටෙනවා මේ වෙලාවෙත් වැටෙන ගමන් තියෙන බැන. දැන් ආයෙ කියනවා මේ මාසේ 26 වෙනිදාට ආයෙ ජොබ් ටිකක් දෙනවා. BMC එකේ එදා දෙනවා කියලා කිව්වා. බලදි පොර ජොබ් ෆෙයා එකක් තමයි කරලා තියෙන්නේ. මේ නිවුස් එකේ ලින්ක් එක හිටන් මම දැම්මා. ඒවටත් බණින එක තමයි කරන්නේ කට්ටිය. වියලි කලාපියේ වැසියනේ. වියලි කලාපියේ වැසියන්න කියන්න තියෙන්නේ. තව අනිවාර්යෙන් තව මාස කීපයක් ඇතුළත දැනටමත් තව එක නම් වලින් ඔය වගේම ස්කෑම් ගොඩක් යනවා. ඉතින් මොකක් හරි ලේසියෙන් සල්ලි හම්බෙන සීන් එකක් වගේ තේරෙනවා නම් දැනට ලංකාව ඇතුලේ සිස්ටම් එකක් තියෙනවනේ මොකක් හරි ජොබ් එකක් හම්බෙන විදිහක්. එතකොට ඉගෙනගෙන ජොබ් හොයාගන්න මිනිස්සු ඉන්නවා. එහෙම නැත්නම් කම්කරු ජොබ් එකක් හොයාගන්නවා. ගමේ අහල පහලින් ජොබ් කරන ජොබ් නැනේ සාමාන්‍ය මොන හරි එදිනෙදා වැඩක් කරගෙන එහෙම ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේ මොකක් හරි තියෙනවනේ විදිහක් නේ රස්සාවක් කියන එක අපිට අයිඩියා එකක් තියෙනවනේ. ආන් ඒ වගේ සිදුවීමකට හැර වියලි කලාපිය වැසියන්ට විශේෂයෙන් කියන්නේ ඒ වගේ ඔය මේ ජිල් මාට් වැඩ කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති විදිහේ දේවල් කරන්න කියනවා නම් Excel sheet පුරවන්නයි, එතකොට ඒවට data දාලා එවන්නයි, Google form පුරවන්නයි, ඔය වගේ වැඩවලට ඔයගොල්ලෝ නොයා ඉන්න තරමටම හොඳයි. මොකද ඔයගොල්ලෝ අනිවාර්යෙන් කාගේ හරි ලණුවක් කාලා අතේ තියෙන එකත් කෙලව ගන්න වැඩක් තමයි ඔය කරගන්න හදන්නේ. පළු යනකම් බැනපෙවන්න කියන්න තියෙන. ඉතින් පට්ටම ආදරේ මාර ආතල් එකක් දුන්නේ ඔයාලා. මේ ආපහු තව මොකක් හරි ස්කෑම් එකකට අහු වෙලා ඉවර වෙලා මේ ආපහු ආතල් එකක් දෙන්න අපිට. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ නැහැ, ලයික් කරන්න කියන්නේ නැහැ, මොකුත් කියන්නේ නැහැ. මේ ආයෙ අලුතින් ස්කෑම් එකක් ආපුවන් පස්සේ එකෙන් ආතල් එකක් ගමු කට්ටියම. එහෙනම් ගුඩ් බයි.